ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා මේ කාටුන් එක බලන්න කලින් අපේ channel එක subscribe කරලා මේ වගේ ලස්සන කතා දිගටම බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ ගමේ ජීවත් වෙනවා බොහෝම දුප්පත් පවුලක්. මේ පවුලේ අම්මයි දුවයි විතරයි ජීවත් වෙන්නේ. මේ දුවගේ තාත්තා නම් මේ වෙනකොටත් මරණයටපත් වෙලා. ඉතින් මේ අම්මා මැටි භාජන හදලා ඒවා විකුණලා තමයි Tamanගේ දුවව බලා කියාගන්නේ. ඔවුන්ගේ අඩුපාඩු හදාගන්නේ. මොවුන් බොහෝම දුප්පත් විදිහට තමයි ජීවත් වෙන්නේ. මොකද මේ මැටි භාජන විකුණලා ඒ තරම් හොඳ මුදලක් නම් ඔවුන්ට හොයාගන්නට පුළුවන් කමක් නැහැ. අම්මාද මේ භාජන විකුණන්න යන්නේ නැද්ද අම්මේ? අනේ ඒක තමයි පුතේ මේ මාත් බැලුවේ. මගේ ඇඟට අද හොඳටම අමාරුයි. මම හිතන්නේ උණ ගැනිලාද කොහෙද? අද නම් මට මේ බඩු ටික අරගෙන ගිහින් විකුණගෙන එන්න වෙන්නේ නෑ දුවේ. ඉතින් මේ කතාව අහපු මාලි තේරුම් ගත්තා Tamanගේ අම්මට හොඳටම අසනීපයි කියලා. ඉතින් අම්මා හදපු මේ මැටි භාජනත් අරගෙන ඔවුන් වෙනදා වෙළඳාම් කරන ස්ථානයට මාලි පිටත් වුණා. එතනට ගියපු මාලි හවස් වෙනකම්ම මේ මැටි භාජන ටික වෙළඳාම් කළා. ඊට පස්සේ ආපහු ගෙදර ආවා. ඒ ගෙදර එනකොටත් මාලිගේ අම්මට අඩුවක් නම් තිබුණේ නැහැ. ඇයගේ අසනීපය බොහොම උත්සන්න වෙලා තිබුණා. ඇය බොහොම අමාරුවෙන් තමයි හිටියේ. අනේ අම්මේ අම්මට තාම කිසිම ගුණයක් නැහනේ. අම්මගේ අසනීපය තවත් වැඩි වෙලා. අනේ අපි යන් අම්මේ බෙහෙත් ටිකක් ගන්න. බෙහෙත් නොගෙන ඔහොම හිටියොත් නම් අම්මට හොඳටම අසනීප වේවි. අනේ මට ඒ හැටි අමාරුවක් නෑ දරුවෝ. අපි තව ටිකක් ඉඳලා බලමුකෝ. දැන් බෙහෙත් ගන්න ගියොත් එතනටත් වියදමක් යනවා. තව ටිකක් මෙහෙම බලමුකෝ. අඩු උනේ නැත්නම් බෙහෙත් ටිකක් ගන්නම් ගිහින්. Tamanගේ අම්මට බොහෝම අසනීප නිසා මාලි එදා රාත්‍රියට ආහාර පිසින්න පටන් ගත්තා. නමුත් ගෙදර තිබුණේ බොහෝම පොඩි හාල් ප්‍රමාණයක් විතරයි. ඉතින් මේ හාල් වලින් බත් ටිකක් උයාගත්ත මාලි එයින් කොටසක් Tamanගේ අම්මාටත් ආහාරයට ලබා දීලා තමනුත් බොහෝම සුළු ප්‍රමාණයක් ආහාරයට අරගෙන එදා රාත්‍රියේ නිින්දට යන්න සූදානම් වුණා. අද විකුණන්න අරන් යන්න මැටි භාජනත් නැහැ. අම්මට අසනීප නිසා භාජන හදන්නත් බෑනේ. දැන් ඉතින් මොකද කරන්නේ? මේ ඉතුරු වෙලා තියෙන දෙකවත් අරගෙන යනවා. මෙහෙම හිතපු මාලි අම්මා හදලා ඉතුරු වෙලා තිබුණු මේ මැටි භාජන දෙකත් අරගෙන Tamanගේ අම්මටත් Taman මේ භාජන විකිණීමට යන බව පවසා ගෙදරින් පිටත් වෙලා ගියා. ඉතින් මාලිට මේ භාජන දෙක ඉක්මනින්ම විකුණ ගන්න පුළුවන් වුණා. එතනට පැමිණි මහලු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් මේ භාජන දෙක මිලදී ගත්තා. ඉතින් මේ මුදල් වලින් අසල තිබුණු කඩයකින් බඩු මිලට ගත්ත මාලි ඉක්මනින්ම ගෙදර ගියා. මොකද ගෙදර Tamanගේ අම්මට ආහාරයට ගන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් මේ අරගෙන ගිය බඩු වලින් ඉක්මනින්ම ආහාරයක් පිසපු මාලි Tamanගේ අම්මත් සමග මේ ආහාර වේල රස වින්දා. එහි රස විඳින්න තරම් ආහාරයක් නොවුවත් ඔවුන්ට ඒ දුප්පත් කෑම බොහෝම රසවත් විදිහට දැනුණා. මගේ දුවට බොහෝම ස්තුතියි. මම අසනීප වෙලා ඉන්නකොට මගේ දුව මට මොන තරම්නම් උදව් කරනවද? දුවගේ වයසටවත් කරන්න බැරි වැඩ තමයි දුව කරන්නේ. අනේ පව් පුතේ ඔයා. අනේ ඇයි අම්මේ එහෙම කියන්නේ? අම්මා මේ දේවල් හැමදාම කරනවනේ. එතකොට ඉතින් අම්මට කොච්චරනම් මහන්සියක්ද? මම ඉතින් අම්මට අසනීප නිසානේ මේ දවස් දෙකේ මේ වැඩ කළේ. නැත්තම් ඉතින් අම්මා මට කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහනේ. අම්මත් මට වැඩ කරන්න දුන්නා නම් අම්මා මෙහෙම අසනීප වෙන එකකුත් නැහැ. අම්මට එතකොට ගොඩක් මහන්සි වෙන්න ඕනෙත් නැහනේ. මෙන්න මේ විදිහට එදා රාත්‍රිය උදා වුණා. මාලිගේ අම්මත් නිින්දට ගියා. පහුවදා උදේ අවදි වුණු මාලිටයි මාලිගේ අම්මටයි විකිණීමට අරගෙන යන්න මැටි භාජනවත් ආහාරයක් පිසීමට ආහාර ද්‍රව්‍යවත් නිවස තුල තිබුණේ නැහැ. ඉතින් එදා දවස මොවුන් දෙදෙනා බඩගින්නෙම Tamanගේ දවස ගත කළා.
මාලිට කෙතරම් බඩගිනි වුණත් මාලි Tamanගේ අම්මට ඒ බවක් නම් පැවසුවේ නැහැ. මොකද මාලි හොඳාකාරවම දන්නවා Taman බඩගිනි බව පැවසුවත් Tamanගේ අම්මා සතුව Tamanට ලබා දීමට ආහාරයක් නැති බව. ඉතින් Tamanගේ අම්මගේ හිත රිදවීමට නොහැකි වුණු මාලි එදා දවසත් මේ විදිහටම ගත කළා. රාත්‍රිය උදා වෙලා පහුවදා දවසත් උදා වුණා. නමුත් එදා දවසේත් මාලිටයි මාලිගේ අම්මටයි ආහාර හොයාගන්න විදිහක් තිබුණේ නැහැ. දැන් දින දෙකක්ම මාලිත් මාලිගේ අම්මත් බඩගින්නේම නිවස තුලට වී ඉන්නවා. මොකද මැටි භාජන හදන්නටවත් මාලිගේ අම්මගේ ඇඟේ ශක්තියක් තිබුණේ නැහැ. මොකද ඇය බොහෝම අසනීප වෙලා සිටි නිසා ආහාර පාන අඩුවෙනුත් ලබාගත් නිසා ඇය බොහෝම දුර්වල වෙලා ඉන්නේ. ගෙදර කවුද? ගෙදර කවුරු හරි ඉන්නවද? අනේ දරුවෝ, මම මේ ගොඩාක් දුර ඉඳලායි එන්නේ. මම මගේ මේ පුතාව බලන්න යන ගමන් තවත් බොහෝම දුර යන්න තියෙනවා. අනේ පුළුවන් නම් මට කෑමට මොනා හරි දෙන්න. හරිම බඩගිනි. තාම වතුර ටිකක්වත් බීලා නැහැ. අනේ ආච්චි අම්මේ, මම මේ ඇත්තමයි කියන්නේ. මමත් මේ දවස් දෙකටම තාම කිසිම දෙයක් කාලා නැහැ. මගේ අම්මත් එහෙමයි. අපේ ගෙදර කන්න දෙන්න කිසිම දෙයක් නැහැ ආච්චි අම්මේ. ආච්චි අම්මා ගේ ඇතුළට එන්නකෝ. ගේ ඇතුළට ඇවිත් වතුර ටිකක් බීලා මහන්සි නිවා ගන්න. අනේ බොහෝම ස්තුතියි දුවේ. මම මේ උදේ ඉඳලම පයින් එන්නේ. දැන් ඉතින් හවස් වෙන්නත් ළඟයි නෝ. තාම කිසිම තැනක නැවතුනේ නැහැ. මට දැන් ඉතින් මේ වෙලාවට ගිහින් පුතාගේ ගෙදරට යන්නත් පුළුවන් වෙයිද දන්නේ නැහැ. නිවස තුලට වී මේ කතාවට සවන් දුන් මාලිගේ අම්මා තේරුම් ගත්තා මේ මහලු කාන්තාව මේ මොහොතේ Tamanගේ පුත්‍රයාගේ නිවසට යාම සුදුසු නැති බව. මොකද තව සුළු වේලාවකින් රාත්‍රිය උදා වෙනවා. ඉතින් මේ මහලු කාන්තාවට මාලිගේ අම්මා ආරාධනා කළා එදා රාත්‍රියේ ඔවුන් සමග මේ නිවසේ සිටින ලෙසට. ඉතින් මේ ආරාධනාව පිළිගත් මේ මහලු කාන්තාව එදා රාත්‍රියේදී මේ මාලිගේ නිවසේ සිටියා. පහුවදා උදෙන්ම මාලි අවදි වී බලන විට මේ මහලු කාන්තාව නිවස තුල නම් සිටියේ නැහැ. අම්මේ කෝ අම්මේ අර අපිත් එක්ක හිටපු ආච්චි අම්මා පේන්නවත් නෑනේ. ඒක තමයි දරුවෝ මාත් දැන් මේ එළියටත් ගිහින් බැලුවේ. හැම තැනකම බැලුවා ඒ අම්මා ඉන්නවද කියලා. කිසිම දිහාවක පේන්න නැහැ නෝ. ඒ අම්මා නම් ගේ ඇතුලේ නැහැ. ඒත් මේ මුට්ටිය නම් ගේ ඇතුලේ තියෙනවා. මෙහෙම මුට්ටියක් අපේ ගෙදර තිබුණ නැහැ නෝ. අනිවාර්යෙන් ඒ අම්මා තමයි මේ මුට්ටිය තියලා යන්න ඇත්තේ. ඒත් ඉතින් අපිට මොකටද මේ වගේ මුට්ටියක්? අමතක වෙලාවත් ගියාද දන්නේ නැහැ දුවේ. ඒත් ඉතින් අම්මේ ඒ ආච්චි අම්මා එනකොට මේ වගේ මුට්ටියක් අරගෙන ආවේ නෑනේ. ඉතින් කොහොමද අමතක වෙලා යන්නේ? ඒ ආච්චි අම්මා පොඩි මල්ලක් විතරයි අතේ අරගෙන ආවේ. නමුත් මේ කුඩා මාලි නම් මේ මුට්ටියට බොහෝම ආස කළා. මොකද මේ මුට්ටිය Tamanගේ අම්මා සකසන මැටි මුට්ටි වලටත් වඩා බොහෝම අලංකාර නිසා. ඉතින් මාලි මේ මුට්ටියත් සමග සෙල්ලම් කරන්න පටන් ගත්තා. ටික වේලාවක් මෙහෙම සෙල්ලම් කරමින් හිටි මාලිට හොඳටම බඩගිනි. මොකද දවස් දෙකක්ම මාලි කිසිම දෙයක් ආහාරයට අරගෙන හිටියේ නැහැ. ඉතින් තවදුරටත් මේ බඩගින්න ඉවසාගෙන සිටීමට නොහැකි වුණු මාලි Tamanගේ අම්මා අසලට ගිහින් Tamanට බොහෝම බඩගිනි බව පැවසුවා. අනේ අම්මේ, මට නම් දැන් හරිම බඩගිනි. තවත් නම් මට ඉවසගෙන ඉන්න බෑ. මගේ බඩත් හොඳටම රිදෙනවා. අනේ දුවේ, කෑම නෑ කියලා ඔයා හොඳටම දන්නවනේ. ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ. මම කාගෙන් හරි ඉල්ලගෙන හරි එන්නම් කෑම ටිකක්. මගේ දුවට හැමදාම බඩගින්නේ ඉන්න පුළුවන් නෑ. මම නම් හරිම අවාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ දරුවට කන්න ටිකක්වත් දෙන්න විදිහක් නෑනේ මට. අනේ එහෙම කියන්න එපා අම්මේ. මට සමා වෙන්න. ඒත් මට තවත් නම් ඉවසගෙන ඉන්න බෑ. අඩුම තරමේ සම්බෝලයි බතුයි හරි කමන්නේ. පොල් සම්බෝලෙකුයි බතුයි තිබ්බත් බොහොම රසයි නෝ. මට රස කෑම ඕන නෑ අම්මේ. මාලි මෙහෙම කියනවත් සමගම ඔවුන් අසලින් පොල් සම්බෝලත් සමග බත්මතු වුණා. ඉතින් මාලිටයි මාලිගේ අම්මටයි මේ උණ දේවල් හිතා ගන්නටවත් බැහැ.
නමුත් මේ උණ දේ පිළිබඳව හිතනවාට වඩා මාලිටයි මාලිගේ අම්මටයි ඔවුන්ට තිබූ බඩගින්න බොහෝ විශාල වුණා. ඉතින් ඔවුන් ඉක්මනින්ම මේ ලැබුණු ආහාරය කන්න පටන් ගත්තා. ඉක්මනින්ම මේ ආහාරය අවසන් කළා. ඉතින් දැන් මාලිගේ අම්මයි කල්පනා කළා මේ විදිහට ඔවුන්ට ආහාර ලැබුණේ කොහෙන්ද කියලා. ඉතින් ඔවුන් තේරුම් ගත්තා නිවසට පැමිණි මහලු කාන්තාව ඔවුන්ට ලබා දුන් ත්‍යාගයක් බව. මාලිත් මාලිගේ අම්මත් මේ මායා මුට්ටියට වඳින්න පුදන්නත් පටන් ගත්තා. මොකද ඒ තරමටම ඔවුන්ට මේ මායා මුට්ටිය වටින නිසා. ඉතින් දැන් මාලි කවදාවත්ම බඩගින්නේ නම් ඉන්නේ නැහැ. ඇය ආහාරයට ගැනීමට ආශා කරන සෑම දෙයක්ම මේ මුට්ටියට කියලා මාලි ඉල්වා ගත්තා. ඇය කවදාවත්ම ආහාරයට නොගෙන තිබූ රසවත් ආහාර පවා මාලිට කන්න හැකියාවක් ලැබුණා. ඉතින් මාලිගේ අම්මා හොඳ උපක්‍රමයක් යොදාගත්තා. ඒ තමයි මේ මුට්ටියෙන් ආහාර පාන ඉල්වාගෙන කුඩා කෑම කඩයක් පටන් ගන්න එක. ඉතින් මේ කෑම විකුණලා නිවසට අවශ්‍ය අනෙක් ද්‍රව්‍යත් මිලදී ගන්න මාලිටත් මාලිගේ අම්මටත් පුළුවන්කම ලැබුණා. ඉතින් එදායින් පස්සේ මොවුන්ගේ ජීවිත බොහෝම සාර්ථක වුණා. ඒ වගේම ආය කිසිම දවසක මාලිත් මාලිගේ අම්මත් බඩගින්නේ නම් හිටියේ නැහැ. ඔවුන්ගේ කෑම කඩය නිසා බොහෝම පොහොසත් වුණා. ඉතින් මාලිගේත් මාලිගේ අම්මගේත් කරුණාව නිසා අවසානයේදී ඔවුන්ට බොහෝම සැපවත් ජීවිතයක් උරුම වුණා.